ලස්සන යාළුවෝ හම්බ වෙයි. තාත්තට වැඩිය ලස්සන මගේ තාත්තට වැඩිය ශක්තිය තියෙන මිනිස්සු ඕනතරම් මේ ලෝකේ හම්බ වෙයි. හැබැයි මගේ තාත්තා වගේ මේ ජීවිතේ දුන්න කෙනෙක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. කවදාවත් හම්බ වෙන්නේ නැහැ පුතේ. මොකද මේ ළඟදී එක තාත්තා කෙනෙක් කම්කරු තාත්තා කෙනෙක් එයා වැඩ ඉවර කළා ගෙදර යන්න හදනකොට එයාගේ ආයතන ප්‍රධානියා කියනවා ඔයා හෙට ඔයාට තියෙන උත්සවයේ ආයතනයේ තියෙන උත්සවයේ ඔයාට තෑග්ගක් තියෙනවා හෙට. ඔය තෑග්ග ගන්න එනකොට ඔය කැඩිච්ච සෙරප්පු දෙක නම් දාගෙන ඉන්න එපා කියලා එයාට රුපියල් 1500ක් දෙනවා. මේ 1500 අරන් ගිහිල්ලා හොඳ සෙරප්පු දෙකක් අරන් එන්න කියලා. ඒ තාත්තා මෙයාට දෙනවා. මේ තාත්තා ගෙදර ගිහිල්ලා පහුවෙන්දා නැවත එනවා උත්සවයට. අර උත්සවේ වැඩත් ඔක්කොම ඉවර කළා. මේ තාත්තට අර උත්සවයේ අවසානට තියෙන තෑග්ග ගන්න. මේ තෑග්ග ගන්න මේ තාත්තා නැග්ගේ සෙරප්පු දෙකක් නැතුව නැග්ගේ. මේ තාත්තා නැගලා අර තෑග්ග අරගෙන කියනවා මට විනාඩියක් කතා කරන්න පුළුවන්ද? මොකද ආයතන ප්‍රධානියාගේ මූණ හොඳ නෑ අද. මේ මයික් එක අරගෙන මේ තාත්තා කිව්වා සර් මට සමාව වෙන්න. මම ඊයේ සෙරප්පු දෙකක් ගන්න ඔබතුමා මට දුන්නේ සල්ලි අරගෙන සෙරප්පු කඩේට ගියා. මට සෙරප්පු දෙකක් ගන්න මතක් වෙනකොට මට මතකයි මගේ පුතා මට කිව්වා මාස දෙකකට විතර කලින් තාත්තේ මගේ සෙරප්පු දෙක කැඩිලා කියලා. සර් මම මගේ පුතාට ඒ සල්ලි වලින් සෙරප්පු දෙක අරන් ගියා. සර් අද මගේ කැඩිච්ච සෙරප්පු දෙක මම ස්ටේජ් එක ළඟ බිම ගලවලා මම සර් සෙරප්පු දෙකක් නැතුව අද ස්ටේජ් එකට නැග යන්නේ ඒකයි. මොකද පුතා ගොඩක් සතුටු වුණා. හිතන්න පුතෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක් එහෙම හිතනකොට පුතෙක් කොහොමද නරක යාළුවා